මන්නම් කියන්නේ ඕනි ඔදොට යන්න කලින් ඈත කියලා ගියොත් නලකද? ඒක තමයි මේ කරන්න හදන්නේ. කොහෙද ඉතින් යාගේ වටේට කට්ටි ඉන්නවනේ. ඒත්තම් දෝගේ අතපත්තේ තනියම නේද මේ ඉන්නේ? ඒක ගැන හිතුවේ නැද්ද? හිතුවා ඒත් සතියකට නෙමන් නිමාඩු යන්නේ. සතියක් කියන්නේත් ලොකු කාලයක්. දන්නවනේ ඉතින් අවන්තක වැඩ. ඒ විතරක් නෙමෙයි ඉතිවල්. තාත්තන්ටලා වැඩදයි. එතකොට කතුන් එයා යාව එක්කගෙන පිටල් බලන්න. එක දෙයක් කියන්න. ඔය එන්නකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. ඒකට කමක් නෑ. අපේ අක්කගෙත් ඔයාගෙන පොඩි කැමැත්තක් මම ඔයාලට කියලා තියෙනවා අක්කා ගැන කතා කරන්න එපා කියලා. ඒ ඇම්දෝ කොහොම ඉන්නවා? සතියක් ඉන්නතෝ දවස් දෙකෙන් ආපහු වෙන්න අයිඩියා එකක් දෙන්නේද? මේ වෙද්දී වාලියට කළොත් ආයි දෙකක් නෑ. අම්මයි තාත්තයි බඩු ටික පැක් කළා ආපහු වෙනවා. ඉතින් කියන්නකො මොකක්ද ඔයාගේ අදහස කියලා? මෙන්න මේකයි. තල්ල ප්ලෑන් කරන් ඉන්නේ බීච් එකට ගිහලා අවුවට අපින්න කියලානේ. දැන් මෙන්න මේකයි වාට කරන්න තියෙන්නේ. මයික කියපු විදිහම වැඩේ ලෙසටම කරන්න ඕනේ. වැඩේ අලබොර වෙන්න දෙන්න හොඳ නැහැ. දැන් කොහොමද මම මේක පටන් ගන්නෙ? අපි වැඩේට බැහැලම බලමුකෝ. මොකටද අනේ බය වෙන්නේ? ඔයාගේ තාත්තා පොඩි ළමයෙක් කිය. අනික සතියක් කියන්නේ මහ ලොකු කාලයක්ද? එතකොට කෑම කවුද උයන්නේ? මම අල්ලපු ගෙදර එක්කනට කියලා තියෙන්නේ. එයා කෑම හදලා දෙයි. වෙන මොකක් හරි කරදරයක් වුණොත් දන්නවනේ යගේ වයස. අල්ලපු ගෙදර එක්කන ළමයෝ හැමදේම බලා ගනීවි. මොනවා හරි කරදරයක් වුණොත් එයා ඉතින් අපිට කතා කරයි. උඹලා මං ගැන වද වෙන්න ඕනේ නෑ. ගිහිල්ලා හොඳ දෙලියක් දාලා එන්න. හැබැයි එක දෙයක් කියන්නම්. ඌවා කැත වැඩ. මං එහෙම කැත වැඩ කරන මිනිහෙක් නෙවෙයි. ඒකත් එහෙමද? එතකොට මාව බල්ලෙක් කුසෙක් ගානට දාලා ගෙදර තියලා යන්නේ හරිද? නැත්තම් ඔහෙව උසයි යන්නද කියන්නේ? ඔය හොදටම ඇති. අනේ මට නම් කොහෙවත් යන්න බෑ. මං සීයත් එක්කම ඉන්නවා. මොනම? ඒත් පුතේ ඔයා මට ඊයේ කිව්වනේ. ඒ මං කිව්වේ ඊයේ මට යන්න බෑ. මට සීයත් එක්ක ඉන්න ඕනේ. එයා පවුනේ තනියමනේ ඉන්නේ. ඒ පාර ඔයා අපිව විහිළුවකට ගත්තද? මට ආව හොඳ අදහසක්. ළමයෝ මේ අහන්නකෝ. අපිත් එක්ක නිවාඩුව ගත කරන්න යන්න බෑ කියන එක ඉතින් එයාගේ තීරණයක් නේ. අපි ඒකට විරුද්ධ වෙන්න හොඳ නැහැ. එයාට ඉතින් පුළුවන් නේ 100ත් එක්ක ඉන්න. අපි දෙන්න විතරක් යමු. මාත් ඒකට කැමතියි. බැන්දට පස්සේ ඉතින් අපි දෙන්න තනියම කොහෙවත් ගියෙත් නෑනේ. එහෙම හොඳයි නේද මේරි? ඒ උනාට යාලට මොනවා හරි වුණොත් එහෙම. මං ඔයාට කියවනේ අල්ලපු ගෙදර කෙනා සේරම බලාගනි. එහෙනම් මං කැමතියි. එන යනවා. ගිහින් එන්න. දෙවි බීජයි. පරිස්සමෙන් ගිහිල්ලා එන්නකෝ. මේවා ඉතින් අපි අමතක කරන්නේ නැහැ හොඳේ. අච්චර හොඳ වන් එකක් ගන්න chance එක තියෙද්දිත් ඔයා මෙහි නතර වුණානේ. ඔයාට කියන්නේ ඇම්ද අපේ කොල්ල සෙට් එකෙන් ඔයා වගේ හොඳ මුණුබුරෙක් ලැබුණේ මට විතරයි. ඇම්දන් ඇම්දන් තැන් එයා ඇයි මොකද්ද ප්‍රශ්නේ? එයා මලත් එක්ක ගියන්න නිවාඩුවකට. එයා මට කිව්වත් නෑනේ. කියන්නේ ඉතින් ඔයාගෙන් අහන්න එපා. අම්මේ මාව එක්කගෙන යන්න. අං ඉල්ලක් කරේ. අනේ මාව එක්කගෙන යන්න. ඔයත් ගියේ නැද්ද? මං යනවා. සීයේ මන් දුන්නු ටෝක් එකටත් ණයයි. ෂේ. ඔයා නිවාඩුවකට කරන්න යන්න බෑ කියලා කිව්වේ අර චීන කෙල්ල හින්දා නේද? ඈ? ලැජ්ජයි එම්දන්. ඔව් ඉතින් ඒක නම් එහෙම තමයි. දැන් ඉතින් මොකද කරන්නේ? ගිහලා බලනවා බෙල් එක කඩන්න හදන්නේ කවුද කියලා. හලවා
හැම්ඩන් මං අපි වාට උදව් කරන්න. ප්‍රශ්නයක් නෑ ඔයා ආපහු ගෙදර යන්න. මට මේ දේවල් බලා ගන්න පුළුවන්. එතකොට සීයා එයාවත් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම හරි කියලා නේද? කිව්වනේ හැමදේම බලා ගන්නම් කියලා. මට පොරොන්දු වෙන්න. පොරොන්දු වෙනවා. ඇම්ඩම් කොළුව මම මේ කලින් කියපු ඒවා මතක් කරන්. වැඩි හිටියෝ බැන්නට තමයි ගණන් ගන්න. මේක කෑවහම ඔයාගේ හැමදේ කිසිම හානියක් වෙන්නේ නැහැ. ඔයාගේ ආසාව නීති. කොහොමද පීටර් අංකල්? මන් දැනන් හිටියේ නෑ ඔයාලත් මෙහෙ කියලා. දන්නවනම් අපිට එකට එන්න තිබ්බා. කොහොම හැම්ඩන් පේන්නේ නෑනේ. හැමෝම මාව දාලා ගිහින් අම්මා තාත්තා යාළුවෝ හැම කෙනෙක්ම චෑනුත් නෑ. හිතන කොටත් දුකයි. හැබැයි සීයා එක්ක ඉන්න කොටත් පොඩි ජොලියක් තියෙනවා. ඇයි දන්නවද? ඔය හැම කෙනෙක්ටම වඩා සීයා දන්නවා කොහොමද සතුටෙන් ජීවත් වෙන්න ඕනේ කියලා. සීයා මාව ෆිල්ම් එකක් බලන්නත් එක්කන් ගියා. ඊට පස්සේ අපි තොටු පොළට නාන්නත් ගියා. සීයා මං ආස කරන හැමදේම මට අරන් දුන්නා. මං ඒ සතිය නම් ගොඩක් සතුටින් ගත කළා. රැට කවුරුත් නිදා ගන්න කියලා කරදර කරන්න ආවෙත් නෑ. මේ හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙනකොට චෑන් මගේ යාළුවා වෙලත් නොකියම ගිය එකයි මට දරා ගන්න බැරි දෙයක්. පුදුම යාළුවෝ. වබිඩුවා වබිඩුවා. ගෙදර කවුද? අපි ආවා. මොකෝ මේ ස්විමින් කිට් එක පිටින්ම ඔයාලගේ ඇඳුම් කවුරු හරි ඉස්සුවද? බලන්නකො පීටර්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඔයාලට මොකුත් ප්‍රශ්නයක් නෑනේ. මේක නිකන් හරියට රෝස් පාන් ගෙඩියක් වගේනේ. අල්ලපු ගෙදර ගෙන ආවේ නැත. එක දවසක් ඇවිල්ලා උමරි බාලා ගියා. වබිඩුවා පප්පප්ප වබිඩුවා පප්පප්පප්ප. හත්ති ලව්වයි. මේක හරියට පිටකොටුවේ සයිවර් කඩයක් වගේ. මං කිව්වා කඩේකින් කෑම ඕඩර් කරලා කමුයි කියලා. කොහෙද ඌ කිව්වනේ වෙලම කන්න ඕන කියලා. සුබිඩා බිඩා බිඩා බිඩු ඩෑඩිඩා සුබිඩා බිඩා 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 බිඩු ඩෑඩිඩා ටක් 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 කැමලාස්ති. තාත්තේ වාට මේ මොකද වෙලා තියෙන්නේ? මහා මෝඩේ මයික් ගැට නිසා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුනේ. මට කරන්න කලින් එයාගේ අදහස ගැන හිතන්න තිබ්බා. මම කරෙත් මෝඩ වැඩක් තමයි. සංක්‍රීම් වලට දත් බෙහෙත් දැම්මේ දවස් දෙකෙන් එන්න නිසානේ. වැඩේ වැඩ කරාට මට සෙතක් උන්නේ නෑනේ. මං හින්දා ඒ දෙන්නගේ මුළු නිවාඩුවම නැති වෙලා ගියා. සංක්‍රීම් ගන්න නැතුව ඕගලන්ට මොන හරි සිද්ධ වුණාම අපිට ඒකේ වගකීම ගන්න බෑ. අන්න ඒක හොඳට තේරුම් ගන්න. ඒත් අපි ක්‍රීම් ගෑවනේ ડોක්ටර්. මේක අපි අය රටින් ඉඳලා යූප් එකක්. මේ තියෙන්නේ. ඕ ගන්නේගේ ගන්දේ බැයි හොඳට නම බලලා. මට අමතකුණානේ චෑන් කිව්වා මේක ඔයාලට දෙන්න කියලා. චෑන් කොහොමද ඇම්ඩේ? මේ පීච් එක ගොඩක් ලස්සනයි. අපරාධේ ඔයත් හිටියනා. මීට චෑන්. එතකොට චෑනුත් අම්මලා ගිය තැනටම දාවේ. ඔව් එයා තාම මෙහි ඉන්නේ. මුළු නිවාඩුවම පවුලයත් එක්ක එයා එහෙ ගත අනේ කරනවා. මටත් එහෙට යන්න ඕනේ. අපි ඉක්මන් කරලා යමුද? අනේ තාත්තේ මට යන්න ඕනේ. අපි යමුකෝ. ඒත් මගෙන් කිසි ප්‍රශ්නයක් අහන්න එපා. මෙයාගේ පිට පිච්චිලා තියෙන හින්දා ඕගොල්ලෝ කොහෙවත් යන්න හොඳ නෑ. මේ දවස් ටිකේ බොහොම පරිස්සමට තමයි ඉන්න ඕනේ. වැඩේ හිතුවට වඩා ගොඩක් අමාරු වුණා. මම නිමාඩු වලට අකමැතියි කියලා කිව්වට චෑන් වෙනුවෙන් මට ඒක පරිත්‍යාග කරන්න පුළුවන්. අන්න හරි. ඒකනේ චෑනුත් මගෙන් බලාපොරොත්තු වෙලා තිබ්බේ. මුලින්ම ගිහිල්ලා එයා ආපු කාඩ් එකට මං ස්තුති කරලා ඉන්නවා. දෙවෙනි කාරණේ මං එයා යන්න කැමති කොහෙටද කියලා අහනවා. අන්තිමට හොඳ යාළුවෝ වගේ බීච් යනවා. අපි දෙන්නට තිබුණ ලස්සන වැලි මාලිගා හදන්න. අපිට ඉස්කෝලේදී කියලාත් දුන්නා. මන් දන්නා මොනවා වුණත් හැමදේම ධෛර්යයට අනුවයි සිද්ධ වෙන්නේ.
මයික් හැම වෙලේම කියන්නේ ජීවිතයේ දේවල් බෙදා ගන්න අපි දැනගන්න ඕනේ කියලා. හරියට මගේ චෑන්ගේ යාළුකම වගේ. ඒ මොනා කරන්නත් මං හරියට කාලය වෙන් කරගන්න ඕනේ. නැත්තම් අනිත් අය එකෙන් ප්‍රයෝජන ගන්නවා. විශේෂයෙන්ම අර අවන්ත. ඉතින් කෙල්ලනේ ඔබලට කොහොමද? කොහොමද? ඔයා කොහොමද ඔච්චර දුඹුරු පාට උනේ යවන්ත? ඇත්තටම මම මේ ආවේ මගේ තාත්තත් එක්ක ගිහලා මගේ නිවාඩුව ගත කරලා ආපු ගමන්මයි. නිවාඩු කාලේ කොහොමද ඉතින් සර්ෆින් කළාම දුඹුරු පාට වෙනවා තමයි. දිමාරි කාලේ කලා සර්ෆින් නෑ. අපිට ඔයාව හොඳට ගන්නත් බැරි වුණා. මොකද්ද ඔය පාට තියෙන විශේෂත්වය? මන් නම් දන්නේ ඇයි කියලා. මං අහලා තිනවා කෙල්ලෝ අත කළු කොල්ලන්ට කියලා. ටීවී එකක් පින්නුව. ඔය ටීවී එකේ දැකපු ජරාව හැම වෙලේම කියනක නවත්තනවද? මේක නෙමෙයි ඊළඟ කතාව මොකද උනේ? ජේම්ස් බොන්ඩ්ගේ කතාවක් ගියේ. ඔව් ඉඳලා දුමුරු පාට වුණාම ලස්සන වෙන්නේ කොහොමද කියලා තමයි ඔක්කොම. කියනවා මට ඒක කරන්න කොහොමද කියලා. ඒක කරන්නේ ඇවිල්ලා ඉර එළිය තියෙන පැත්තට මූණ අල්ලන් ඉඳලා ඊට පස්සේ අනිත් පැත්තට හරියට අල්ල ගන්නවා. හරියට තටේක ලොටියක් පුත්තනවා වගේ. අන්න හරි මයික්. එකට වැඩි වෙලාවක් යන්නේ නැද්ද? දැඩි රත් වෙන්න තමයි වෙලා යන්නේ. මං ඇව ලොටියක් ගැන නෙමෙයි අයෝ. මෙයා ගැන. ඒක තීරණය කරන්න ඉතින් සරීමම තමයි. දැන් ඉත දිග මෝසන් කාලේ ඉඳ ඉර පායන්නේ නැහැ. ඔයාලට තව මාස 1 විතර ඉන්න වෙනවා. ඔම බකන් ඉලන් ඉතට කෙල්ල කැමති වෙන්නේ නැහැ අම්දෝ. හොඳ දෙන්ටමන් කෙනෙක් වෙන්න ඕනේ. අනේ මේ ඔයා මොනවද ඔයා ගැන දන්නේ? ඔව් මම මොකොත් දන්නේ නැහැ තමයි. මං යනවා. හරි කියනවාකෝ. මේකයි ගල්ලම කැමති සප්ලයිස් වලට ඒක තමයි ටික් එක. උදාහරණයක් විදිහට අපි අයියෝ බලන්නකෝ. එයා දැන් වන්නේ කන විදලා පත්ත කලාබුවක්. දැන් බලන්න පෙයි නක්කලතෝගේ. කරාබු දාන්නේ කෙල්ලෝනේ කොල්ලෝ. ඔයා නම් ඕල් පැසන් නැන්දෝ. දැකලා දෝන තලංග අයව දාගෙන ඉන්නෝ. ඔය ටීවී එකේ දාගෙන ඉන්නේ. ඒ විතරක් නෙමෙයි සිංගර්ස්ලා ඇක්ටර්ස්ලා හැමෝම දානවා. ඒක තමයි ස්ටයිල් එක. පස්සේ අම්මෝ මයික්. අම්මේ. කිව්වනේ මං එකපාරක් බෑ කියලා. ඒ වුණාට අපි ඉස්කෝලේ හැමෝම ඒක කරනවා. බොරුවට මහන්සි වෙන්න එපා. මං එක සැරයක් කිව්වනේ. මට කරන්න දෙන්නේ නැද්ද? නෑ. අනේ මට කරන්න දෙන්න. කිව්වා නේද? හරි කමක් නෑ. මම ලොකු වුණාම ඇඟේ හැමතැනම එක එක ඒවා එල්ල ගන්න. කාටවත් බෑ එතකොට මාව නවත්තන්න. ලොකු වුණාම ඕන දෙයක් කරගන්නවා. ඒ දැනට අපි කියන දේ අහලා ඉන්නවා. මට නම් එපා වෙලා තියෙන්නේ. මට ඕන දේ කරන්න කවුරුත් ඉඩ දෙන්නේ නෑ. සීයක් මේ කුමන්ත්‍රණ වලට හවුල් වුණ එක තමයි මට කාලා ඉන්න බැරි. පස්සේ තමයි මට ඒක තේරුනේ. එයාකද මක් වෙලාද? එයා කියනවා එයාගේ කන විදුල කරාබුවක් දාන්න ඕනෙලු. මොකක්? දැන් කාලේ හැදෙන ළමයින්ගේ අලුත් ෆැෂන් එකක් නේ ඕක. පියසින් කියලානේ ඕකට යාලා කියන්නේ. ඉතින් දැන් ඔය කියන එකෙන් මොකද්ද වෙන්නේ? ඔයා දන්නේ නැද්ද? ඒකෙදි කරන්නේ ඇඟේ කොහේ හරි විද ගන්න එක. ඒවා කරන්නේ සැලොන් වල. ඊට පස්සේ එතෙන්ට මාල මුදු කරාමු සමහර අය ෆයිල් කඩු තෙල්ල ගන්නවා. කොහෙටද ඔව දාන්නේ? Taman කැමති ඕනම තැනකට විද ගන්න පුළුවන්. සමහර අය කන විද ගන්නවා, සමහර අය නහය විද ගන්නවා. ඇයි එතකොට බුරිය? ඔබ කොලොප්පන් කරනවද? ඒක විහිළුවක් නෙමෙයි. එතකොට එයාත් ඒකද කරන්න හදන්නේ? එයාට ඕනේ කන විද ගන්නලු. දෙකක් කතා කරන්න වෙයියෝගේ. තාත්තා කොහෙද යන්නේ? මුගේ වයසටද මේ වැඩ?
කියන්නම හිටිය ස්වීටි. ඔයාගේ කරාබුව හරිම ලස්සනයි. ඔන්න මං ආවා. හෙලෝ ඩාර්ලින්. මහන්සි අප්පා. යා! අර මොකද අර? ඒ ගැන කරදර වෙන්න එපා. අපේ ඇම්ඩන් කිව්වා එයාට යාගේ කන පිට ගන්න ඕනේ කියලා. තාත්තා ඒ වැඩේට වැඩි කැමැත්තක් නැහැ. එතකොටවත් එයාට මේක කැතයි කියලා තේරෙන්නේ. අර බලන්නකෝ. ඔයාගේ තාත්තා දැන් නිකන් හරියට තොරම්බල් කඩයක් වගේ. සද්ද නැතුව ඉන්න ඕනේ එනවා. කොල්ලා මොනවා කියයිද දන්නේ නැහැ. මේක මාරාණ්ඩුවක් නේ. 100ට තියෙන අයිතිවාසිකමවත් මට නෑ. ඇම්ඩන් පුතේ. ඇම්ඩන් ඔයාටත් උන රස්තියාදුකාරයෙක් වෙන්න දන්න අර අරයා වගේ. කවුද රස්තියාදුකාරයා? තොරම්බල් කෑරියල්ල පරණ නත්තල් ගහක් වගේනේ. තොරම්බල් කෑලි කිව්වේ මගේ රත්තරන් බඩු වලටද? ඇම්ඩන් මේ වගේ රස්තියාදුකාරයෙක් වෙන්න ඕනේ නෑ. රස්තියාදුකාරයා කවුද කියලා මම උඹට පෙන්නන්නම්කෝ. අපේ අම්මා මට ඌව හදලා දුන්නේ. මං උඹලගේ අම්මට කිව්වා පාපිච්චි කාර්යයකට දුව දෙන්න බෑ කියලා. මගෙන් ඉතින් ඔය අහගන්න තමයි හදන්නේ. ඔබ නවත්තන්න. දැන් ඉතින් දෙපර බාන්න නැතුව කියලා දානවා. ඔයාලගේ පවුල ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඒක මුළු රටේ මිනිස්සු දන්නවා. Facebook එකේ දාලා තිබුණා. අම්බට කිව්වා කියලා හිතාගන්න. තාත්තේ මගේ කට අවුස ගන්න තමයි ඉතින් ඔය දැන් හදන්නේ. ඇති ඌක නවත්ත ගන්නවා. මොකද කියන්නේ කලාබෝ දාන්න වැඩි අතලේද? නෑ. කන් දෙකටයි 10ටයි හැමතැනටම දාගන්නවා. තාත්තේ පොඩ්ඩක් බරපතල එකගෙන එන්නේ. කොහොම හරි අවන්තර වඩා හොඳ පැෂන් එකක් මං හොයාගන්නවා. දවස් ගාණක් විසඳුමක් කෙව්වා. හරි ගියේ නෑ. අනේ මන්දා. මෙහෙම ගියොත් මං මානසිකව වැටලා දනිස්සත් තුවාල වෙයිද දන්නේ නෑ. ඊරේ මන් ටීවී එකේ පට්ට දෙයක් දැක්කා. ඔන්න ඉතින් ආයෙත් පටන් ගත්තා බාරන බණේ. ඕට උන් නැත්තම් ඉතින් මං කියන්නේ නෑ. එම්ඩින්ට උන් නැත්තම් මං ඕට කියන්නම්මයි. ඒ මොකද්ද? ඒකේ තිබ්බ නළුවෙක් වගේ වටේ ඉන්න අයව ආකර්ෂණය කරගන්න විදිය. කොහොමද ඒක කරන්නේ? ඉන්න මං පින්නන්නම්. මෙන්න මෙහිමයි වැඩි වෙන්නේ. එතකොට ඕක ගෙනාවේ මොකටද? පඬිතේ වින්නතු ඉන්නෝකෝ. නළුව මෙන්න මේ වගේ ලස්සන කෑන් එකක් අතේ තියාගෙන තමයි ඉන්නේ. ආ මාත් ඔයගෙම එකක් ටීවී එකේ දැකලා තියෙනවා. ඒ වුණත් මේ තින්න එක පොඩ්ඩක් තැලිලා වගේ නේද? දැනට පින්නන්න ගත්තී. හා හරි මගේ පස්සෙන් ඉන්නේ. හරි. දෙකනි වැඩේ. ඔයගේ කල්ල මගේ මූණ පුලාම මලෝ දැපෙන්න ගඳ තාලේ බෑපා. එහෙම කළොත් හරියයිද? මං ඉතින් දෙයක් කියන්නේ හොඳට හිතලා බලලා තමයි තීරණාද? මල උතපතේ අන්න තෑන් මේ පැත්තට එනවා. චෑන්නේ නා. දැන් මොකද කරන්නේ? මේ වෙලාවේ බීම නම් වන්තර නෑ. බබල් ගම් මේකින්වත් ගේම ගාමු. කොහොමද? Oh. Jen, mami water.
හිතපු විදියට නම් නෙමෙයි ඉතින් ඒක උනේ. හැබැයි වැරදිලා වගේ වෙච්ච දේ වැරද්දක් නෑ. කොහොම හරි අවන්තව පරද්දන්න පුළුවන් වුණා. මං හරි ආසයි හැමදාම වත් එක්ක මෙහෙම hina වෙලා ඉන්න. ගිය දවස් ටිකේ ඔයාමට හම්බුනේත් නෑනේ. මං හිතුවා තරහ වෙලා ඇති කියලා. ඔයත් එක්ක තරහ වෙන්න? අපි හොඳ යාළුවෝනේ. එහෙම තරහ වෙන්න පුළුවන්ද? කැපිලා පේන්න කරාබුවක් දාගන්නම ඕනේ නෑ. මොකද ඔය ෆාම් වල හරකුත් ඉන්න කරාබුවක් දාගෙන උන් කැපිලා පේන්නේ නෑනේ. සීයා කියන දේ හැමදාම හරියනවා. යාළුවොත් එක්ක hina වෙලා සතුටින් ඉන්න පුළුවන් නම් ඔය මොන පැෂන් එකකින්වත් වැඩක් නෑ. අන්න ඒක තමයි මං තීරණය කළේ කරාබුවක් දාන්න නෑ කියලා.